ඔයා දන්නවද? ඉස්සරහට ලංකාවේ ඉන්න අපිට බොණ්ඩ වතුර ටික නැතුව යනවා. කණ්ඩ කෑම ටික නැතුව යනවා. ඒ වගේම ආපහු කරන්ට් එක නැති ප්‍රශ්නෙන් අපි පීඩා විඳින්න පටන් ගන්නවා. එක දිගට ලංකාව වටේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට ලෙඩ වෙන්න පටන් ගන්නවා. ලොකු බරපතල අර්බුදයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔයා දන්නවද? මේ හැම දෙයක්ම වෙන්න බලපාන ප්‍රබල එක හේතුවක් අද වෙද්දි හොයාගෙන තියෙනවා. ඒක තමයි මේ ජූනි මාසේ අග වෙනකොට සක්‍රිය වෙන්න පටන් ගන්නවා ලෝකයේ මෙතෙක් වාර්තා වෙච්ච ප්‍රබලම එල් නිනෝ තත්ත්ව වලින් එකක්. සමහර විට මේක ලෝක ඉතිහාසයේ බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝ තත්ත්වය වෙන්නත් බැරි කමක් නැහැ කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ. මේ අනුමානය ඒගොල්ලෝ 80%ක වගේ ප්‍රතිශතයකින් ඉදිරිපත් කරනවා. එච්චර ප්‍රබල විශ්වාසයක් ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයම ඉදිරිපත් කරනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ එල් නිනෝ කියන්නේ? බොණ්ඩ වතුර ටික නැතුව යන්න තරම්, කණ්ඩ කෑම ටික නැතුව යන්න තරම් අපිට තාම ආයිම අර බලශක්ති අර්බුදයක් ඇති වෙන්න පුළුවන් තරම් කොහොමද මේ එල් නිනෝ එක ලාංකික අපිට බලපාන්නේ? එහෙනම් අද ඉඳන් ලෑස් වෙන්න, අද ඉඳන් පරිස්සම් වෙන්න, අද ඉඳන් සූදානම් වෙන්න මෙන්න එල් නිනෝ ගැන විස්තරයක්. ඔයා දන්නවද? එල් නිනෝ තත්ත්වයකදී ප්‍රබල විදිහට සිද්ධ වෙන්නේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යන එක. ඒක ලෝකයේ අනෙක් සාගරවල නෙමෙයි වෙන්නේ. ලෝකේ පැසිෆික් සාගරය. අපි කියන්නේ ලෝකේ ලොකුම සාගරය කියලා. මෙන්න මේක තමයි මේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. ඒතර මේ පැසිෆික් සාගරයේ ආශ්‍රිතව ගොඩාක් දියවැල් රටා සක්‍රිය වෙන ප්‍රදේශයක්. එතකොට මේ පැසිෆික් සාගරයේ ජලය එක පැත්තක ඉඳන් තව පැත්තකට අඛණ්ඩව ගලාගෙන යනවා. එතකොට මේ ප්‍රදේශවල අපිට වර්ෂාපතනය හම්බෙන්න මේ සුළං රටාවල් ගොඩාක් බලපැවැත්වෙන ප්‍රදේශයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. වෙන්නේ එල් නිනෝ එකකදී පැසිෆික් සාගරයේ ආශ්‍රිත උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්ක ඒකේ ජල සංසරණ රටාව වෙනස් වෙනවා. එතකොට පැසිෆික් සාගරයේ මීටර් 100 ගණනාවක් ගැඹුරින් සාමාන්‍ය පැසිෆික් සාගර උණුසුමට වඩා සෙල්සියස් අංශක 6ක විතර රස්නේ වැඩි උණුසුම් සාගරික ජල ප්‍රවාහයක් පැසිෆික් සාගරයේ බටහිර පැත්තේ ඉඳන් නැගෙනහිර පැත්තට ගමන් කරනවා. විශේෂයෙන්ම මේ උණුසුම් සාගරික ප්‍රවාහයේ බලපෑමත් එක්ක පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ විශේෂයෙන්ම අපි අරගත්තොත් චිලි, පීරු, එතකොට ආජන්ටිනාව මෙන්න මේ වගේ රටවල් ආශ්‍රිත ප්‍රදේශවල සාමාන්‍ය මට්ටමට වඩා වැඩිපුර සංවහන ක්‍රියාත්මක වෙලා සංවහන වායුව ක්‍රියාත්මක වෙලා ඒ ආශ්‍රිත වලාකුළු වර්ධනය වීම සිද්ධ වෙලා එම ප්‍රදේශවලට ධාරානිපාත වැස්සක් එහෙම නැත්නම් හරිම තද වැස්සක් ඇති වෙන්න පුළුවන්. අපි කියනවා නිවර්තන කුණාටු තත්ත්ව වර්ධනය වෙන්න පුළුවන්. අපි කියන්නේ අර දිට්ඨ සුලි කුණාටු ආවේ අන්න ඒ වගේ ප්‍රබල සුලිසුලන් තත්ත්ව වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රදේශවල ධාරානිපාත වැස්සත් එක්ක ඒකේ කඳුකර ප්‍රදේශ නාය යන දේවල්, එතකොට ප්‍රබල ගම් වතුර තත්ත්ව වර්ධනය වෙන දේවල්, වැස්සත් එක්ක ඇති වෙන්න පුළුවන් රෝගාබාධ වර්ධනය වීම පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශවලට විශේෂයෙන්ම දකුණු ඇමරිකාව වගේ රටවල් වලට ඒ වගේම අප්‍රිකාවේ තැතැම් රටවල් වලට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ ලංකාව වගේ රටවල් වලට? පැසිෆික් සාගරයේ බටහිර පැත්තට එනකොට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, එතකොට ජපානය, පිලිපීනය මේ වගේ රටවල්, නවසීලන්තේ වගේ රටවල් මේ රටවල් වල සාමාන්‍ය වැස්ස වහින රටාව සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. පැසිෆික් සාගරය හරහා විශේෂයෙන්ම පැසිෆික් සාගර ජලයේ යටින් අර සීතල ජල කඳක් මේ ප්‍රදේශයට ගලාගෙන එනවා. එතකොට මේ ආශ්‍රිත වායුගෝලය තුල සංවහන ක්‍රියාවලිය විශේෂම නැහිනවා. විශේෂම මේ ආශ්‍රිත වායුගෝලයේ වලාකුළු වර්ධනය වීම අඩපණ වෙනවා. එතකොට මේ ආශ්‍රිත වැස්ස අඩපණ වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ පැසිෆික් සාගරයේ බටහිර පැත්තට අරහෙට වහිනවා වුණාට හොඳටම පායන්න පටන් ගන්නවා. ඒක ඔයාට අත්දකින්න පුළුවන් වෙන්න ඇති මේ දවස්වල අපේ ලංකාව මැයි මාසේ ඉඳන් සැප්තැම්බර් වෙනකන් නිරතදිග මෝසම් බලපෑත්වෙන කාල සීමාවක්. හැබැයි මේ කාල සීමාවේ එච්චර හොඳට වෙන දවස්වලට වගේ ප්‍රබලව නිරතදිග මෝසමේ වැස්ස හම්බුනේ නැහැ. එතකොට ඔයාට මතක නම් මාර්තු අප්‍රේල් කාල සීමා ලංකාවට සංවහන වැස්ස අර ටිකක් දවල්ට හවසට එහෙම වහින ටිකක් තදේට අන්නේ වැස්ස ආන් ඒක හොඳට හම්බුන්නේ නැහැ. බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රබල වැස්සක් ඇත්තටම ලංකාවේ මේ පාර නිරතදිග මෝසමට හම්බුන්නේ නැහැ. ඔයා දන්නවා? ඔයා දන්නේ නැත්නම් දැනගන්න ලංකාවට වැඩිම වැස්සක් හම්බෙන්නේ මේ නිරතදිග මෝසමේ. ලංකාවේ වැඩි භූමි ප්‍රදේශයකට වැස්ස හම්බෙන්නේ නිරතදිග මෝසමේ. අපේ වී වගා අස්වැන්න ලබා ගන්න, වගා කන්න සැලසුම් කරගන්න නිරතදිග මෝසම ලොකු උදව්වක් වෙනවා. ඒත් මේ පාර නිරතදිග මෝසම බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රබල විදියට සිද්ධ වෙන්නේත් නැහැ. මේ එල් නිනෝ වල ඉංගි. එතකොට මේ අපේ ලංකාව වගේ රටවල් වලට අර ඕස්ට්‍රේලියාවට, එතකොට ජපානයට, එතකොට ඉන්දුනීසියාවට බලපැවැත්වෙනවා වගේම වියලි කාලගුණ තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ ජූනි මාසෙන් පස්සේ ජුලයි, ඕගස්ට්, සැප්තැම්බර් මේ වගේ මාසවලට යනකොට විශේෂයෙන් දෙසැම්බර් වගේ යනකම් අපිට අද බල වියලි කාල සීමාවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට වැස්ස නැතුව යනවා. වැස්ස නැති වෙනකොට ගංගාවල් වල, ජලාශවල, වැව්වල ජලය වේගෙන් වාෂ්පීකරණය වෙනවා. එතකොට ජල මූලාශ්‍රවලත් වතුර වේගෙන් අඩු වෙලා යනවා. ඔයා දන්නවා ජලාශවල වතුර මට්ටම් අඩු වෙනකොටම අපේ ලංකාවේ විදුලි බල උත්පාදනයට ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒකයි ඔය
ඔයාට කිව්වේ පටන් ගද්දිම බල ශක්තිය අර්බුදයක් එන්න පුළුවන්. ආයිමත් කරන්ට් එක කපන්න පුළුවන්. එතකොට බල ශක්ති සැපයුම අපිට සීමා කරන්න වෙනවා රටක් විදියට. ඒ වගේම අපේ ලංකාව ඇතුලේ අපිට වතුර තියනවා කියලා අපි උදම් මැනුවට තියෙන වතුර මූලාශ්‍රවල වතුර ගොඩාක් අපිට වාෂ්ප වෙවි ඉවත් වෙනවා. එතකොට ගොඩාක් ජල හිඟෙන් පීඩා විඳින්න ගන්නවා ලංකාවේ මිනිස්සු. විශේෂම වියලි කලාපේ, ඒ වගේම අර්ධ ශුෂ්ක කලාපේ මේකේ ප්‍රබලම බලපෑම් වලට ලක් වෙනවා. ඒ කියන්නේ බොණ්ඩ වතුර ටික වෙනුවෙන් අපිට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කෘෂි කර්මාන්තේ මූලික කරගත්තු රටක් අපි. එතකොට වගාවෙන් අපේක්ෂිත අස්වැන්න අරගන්න බැරි වෙන ගැටලු, වගා කන්නවලදී වගාවට විශේෂයෙන් හානි වෙන ගැටලු. එතකොට අස්වැන්න අඩු වුණාම එළවලු මිල ඉහළ යන ඒවා. එතකොට හාල් මිල ඉහළ යන එක අපේ ප්‍රධානම ආහාරය හාල්. එතකොට අපි බත් කන්නේ. එතකොට හාල් මිල ඉහළ යන දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආහාර මිල ඉහළ යන එක ප්‍රබල ලෙස ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ට, ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට බලපෑම් කරන්න පුළුවන්. ඉතින් කෑම පරිස්සම් කරගන්න පුළුවන් තරම් කල් තියාගන්න පුළුවන් ආහාර, අපි කියන ආහාර පරිරක්ෂණය කරන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම අපිට පුළුවන් නම් මේ ආහාර වර්ග කොස් වගේ දේවල් අපිට බත් වෙනුවට කන්න පුළුවන් දේවල්. එතකොට පුළුවන් නම් ඒ වගේ කෑම කල් තියාගන්න කරන්න පුළුවන් වැඩ තියෙනවනේ. අන්න ඒව ටිකක් කරන එක මේ වෙලාවේදී හරිම වටිනවා. මොකද ප්‍රශ්නේ උනාට පස්සේ අපි නහයෙන් අල්ල වැඩක් නැහැ. වෙන්න කලින් අපි මේකට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට අපිට සමාජ වගකීමක් තියෙනවා. ඒ වගේම මේ එල්නිනෝ තත්ත්වෙත් එක්ක මේ වතුර එහෙම ගොඩාක් අඩු වෙන එකත් එක්ක පරිසරය ආශ්‍රිත අර දූවිලි තත්ත්වය වැඩි වෙනවා. විශේෂයෙන්ම හමේ රෝග වගේ දේවල්. සාමාන්‍යයෙන් සමහර අයට ටිකක් හමේ රෝග වැඩි වෙනවා පායන කාලවල වලදී. අන්න ඒවා ඉහළ යන්න පුළුවන්. ඒ වගේම පුංචි දරුවන්ට විවිධාකාර සමය ආසාදන තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. වෛරස් ආසාදිත රෝග ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන්. විවිධාකාර උණ වර්ග, හරි විවිධාකාර බෝ වෙන රෝග වර්ග වර්ධනය වෙන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න. හරි සමහර විට අපිට මුඛ ආවරණ පළඳින්න සිද්ධ වෙන්න පුළුවන්. මතක තියාගන්න අපේ පැත්තේ රස්නේ වැඩි වෙනවා. එතකොට අපිට වෙන්න පුළුවන් ප්‍රශ්න වැඩි. අපි වතුර වෙනුවෙන් අරගල කරන්න ඕන. ඔයා දන්නවා වතුර කියන්නේ අපේ ජීවය පවත්ව ගන්න ඕනේ දෙයක්. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කෑම පරිස්සම් කරගන්න. ඒ වගේම අර පිරිමැස්මින් වතුර ආහාර පරිභෝජනය කරන්න. ඔයා හිතනවා ඇති එල්නිනෝ එකක් කියන එක මේක අස්වාභාවික තත්ත්වයක්ද? නෑ. හැම අවුරුදු 3කට 5කට වරක්ම මේ වගේ එල්නිනෝ තත්ත්ව ඇති වෙනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර කාල සීමාව රැඳිලා තියෙනවා. සමහරට මාස 2-3කින් යන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය එල්නිනෝ කාල සීමාව අවුරුද්දක් විතර. ඒ කියන්නේ ඉදිරි වසරක කාලය ටිකක් අපිට අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඉතින් මේ එල්නිනෝ වගේ සංසිද්ධියකදී ප්‍රජාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. එතකොට තමුන්ගේ පුද්ගල වගකීම ලොකු කුඩා බාල මහලු අපි හැමෝම ඉටු කරන්න ඕනේ. අපි දන්නේ නැහැ කියන්න බෑ. ඇත්තටම මේ වගේ ඔයාව දැනුවත් කරන්නේ වෙන්න පුළුවන් ලොකු ප්‍රශ්නකින් ඔයාව බේරගන්න. ඉතින් පරිස්සමෙන් කල්පනාවෙන් වහින ටිකේ වැහි වතුර ටික එකතු කරගෙන පුළුවන් තරමක් දෙයක් වගා කරගෙන මේ ඉස්සරහට එන බරපතල අර්බුදයට අපි සූදානම් වෙමු. විශේෂම දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයම මේ වෙනකොට මේ තත්ත්වෙට මැදිහත් වෙලා තියෙන එක. එතකොට ලෝකේ රටවල් ගණනාවක් අද වෙද්දී මේ එල්නිනෝ තත්ත්වයට සූදානම් වෙනවා. මේ තත්ත්වය ඇතිවීමේ ප්‍රතිශතයක් අපිට ඉදිරිපත් කරන්නේ 80%ක් විතර. එතකොට අපි දන්නවා මේ සම්භාවිතාව ඉහළ සම්භාවිතාවක්. එහෙනම් රටක් විදියට අපි සූදානම් වීම මේ වෙලාවේ කරන්න ඕනේ. ඒක රජයේ පැත්තෙනොත් රජය කළ යුතුයි. ඒ වගේම පුද්ගල සංවිධාන විදියට ඒවත් කරගන්න ඕනේ. තනි පුද්ගලයෝ විදියට අපිත් මෙතනදී සූදානම් වීම ඉතාම වැදගත්. ඉතින් දේශගුණ විපර්යාස අඩු කරගන්න. එහෙම නැත්නම් ගෝලීය උණුසුම අඩු කරගන්න මනුස්සයෝ විදියට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමහරට ඔයා කපන ගහ, ඔයා පුච්චන කුණු ටික, ඒ වගේම ඔයාගේ වාහනේ දුම් පරීක්ෂා කරන්න නැතුව ඔයා ධාවනය කරන ඒවා, ඔයා වැඩිපුර ප්ලාස්ටික් පොලිතීන් පාවිච්චි කරන එක, ඔයා කරන ඔයාගේ අධිපරිභෝජනය තමයි මේ වගේ තත්ත්වවලට හේතු වෙන්නේ. ඒ නිසා ඔයා දැන්වත් අදම ලෝකයේ උණුසුම වැඩි කරන ක්‍රියාකාරකම් වලට දායක වෙන්නේ නැතුව පරිසරය සංරක්ෂණය කරන මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න. නැත්නම් අනාගතේ අපිට ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ.